ආයුබෝවන් කියලා ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම අපගේ YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යුතුවේ ශරීරයේ වැදගත්ම අවයවයක් වන වක්ගඩුව සම්බන්ධව. වක්ගඩු රෝගයේ ආරම්භයේදී හෝ මුල් අවධියේදී අපිට වක්ගඩු රෝගයක් හැදෙන්න යනවා කියන එක හඳුනා ගන්න බෑ. නමුත් යම් යම් ලක්ෂණ කිහිපයක් අපිට පෙන්නනවා මේ වක්ගඩු අමාරුව හැදෙන්න යන අවස්ථාවක් කියලා. ඒ අවස්ථා හරියට අපි තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ජීවිතයත් මරණයත් අතර සටනක් ගෙන දෙන වක්ගඩු රෝගයෙන් ඉතාමත්ම ඉක්මනින් ගැලවෙන්න. ඒ නිසා අද අපි කතා කරමු වක්ගඩු රෝගයේ මූලික අවස්ථාවේදී අපිට පෙන්වන ඒ සංකුලතා එහෙම නැත්නම් අපිට පෙන්වන ලක්ෂණ මොනවද කියන එක. රුධිරයේ ඇති අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම, ශරීරයේ ජලය සහ ලවණ මට්ටම සමතුලිතව පවත්වා ගැනීම, රුධිරයේ පීඩනය ඒකාකාරීව පවත්වා ගැනීම වැනි කරුණු කාරණා රාශියක් වක්ගඩුව මගින් අපේ ශරීරයට ඉටු කරන ලබන වැදගත් කරුණු ලෙසට සඳහන් කරන්නට පුළුවන්. පළවෙනි ලක්ෂණ හැටියට ගන්න පුළුවන් මූත්‍රා කිරීමේ වෙනස්කම. අපි සාමාන්‍යයෙන් මූත්‍රා කරන ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් දවසට මූත්‍රා කිරීමට සිදු වෙනවා නම් ඒ වගේම රාත්‍රී නිින්දට ගියාට පස්සෙත් විටින් විට නැගිට මූත්‍රා කිරීමට සිදු වෙනවා නම් සමහර විට මේක වක්ගඩු රෝගයේ මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. නමුත් මේ ලක්ෂණය නිසාම වක්ගඩු රෝගය තියෙනවා කියන එක අපිට හරියට නිශ්චය කරගන්නට බෑ. දෙවෙනි කරුණ තමයි අපි මූත්‍රා කරන විට මූත්‍රාවල පෙන ඇතිවීම. ඔබ දැන් දැකලා ඇති කොමඩ් එකකට හරි කොහරි අපි මූත්‍රා කරන වෙලාවට මූත්‍රාවල පෙන එනවා. මේ මොකද වෙන්නේ? මේ පෙන එන්නේ ඇයි? බොහෝ වෙලාවට මූත්‍රාවල පෙන එන්නේ ඒ මූත්‍රාවල ඇල්බියුමින් කියන ප්‍රෝටීනය අඩංගු වුණාම. ඇල්බියුමින් කියන ප්‍රෝටීනය මූත්‍රාවලට යන්නේ අපගේ වක්ගඩු හානි වුණාම සහ වක්ගඩු වලින් මූත්‍රා පෙරීමේ කාර්යය හරියට නොවන නිසා. දිගින් දිගටම මූත්‍රාවල පෙන යන ගතියක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. හේතුව තමයි අපිට අතුර කල් තියාම වක්ගඩු අමාරු හඳුනා ගන්න පුළුවන් වෙනවා. තුන්වෙනි කාරණා හැටියට ගන්න පුළුවන් මූත්‍රාවල ලේ තිබීම. මූත්‍රා රෝස පැහැයට හෝ තද ගුරු පැහැයට වගේ යනවා නම් ඔබ සැක කරන්න පුළුවන් අපිට මේ මූත්‍රා අමාරුව වෙන්න පුළුවන්. සමහරට මූත්‍රාශයේ ගල් තියෙන කොටත් මෙහෙම වෙනවා. වක්ගඩු වල ගල් තියෙන කොටත් මෙහෙම වෙනවා. ඒ කොහොම වුණත් මෙහෙම ඔබට මූත්‍රාවල ලේ යනවා වගේ දැනෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂා කරගන්න එක වැදගත්. හතරවෙනි කරුණ තමයි පාද සහ වලලු කර ආශ්‍රිත විදිමීම. සමහරට මුහුණත් වෙනවා විදිමීම. මේකට හේතුව තමයි අපේ වක්ගඩු ක්‍රියා කරලා ශරීරයේ තියෙන අමතර ජලය සහ ලවණ අපද්‍රව්‍ය ඉවත් කරනවා. නමුත් වක්ගඩුවට හාව වුණාට පස්සේ මේ ජලය ලවණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාව අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ඒවා එක එක තැන්වල රැස් වෙනවා. ඒ රැස්වීමේදී එකතු වීමේදී තමයි එහෙම වලලු කර මුහුණ සහ පාද දිවීමක් සිදු වෙන්නේ. සමහරට අක්මාවේ රෝග, හෘදේ රෝග තියෙනකොටත් මේ දිවීමක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මෙවැනි ලක්ෂණයක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා රෝගී පරීක්ෂා කර ගැනීම මගින් මොකක් හරියටම තියෙන රෝගය කියලා හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. වෙන කරුණ තමයි අසාමාන්‍ය ලෙස අපිට වෙහෙසක්, දෙහිට්ටුවක්, එදිමත ගතියක් දැනෙනවා. මේකට හේතුව තමයි වක්ගඩුව ඊටාත්ම දැඩි ලෙස නරක් වීමට යනකොට අපද්‍රව්‍ය රුධිරයේ තැම්පත් වෙනකොට අපිට ඒ දුර්වල බව, දෙහිට්ටුව වගේ ක්‍රියාශීලී මදි ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් ඒක වක්ගඩුව සඳහාම හේතු වෙච්ච කාරණාවක් නෙමෙයි. වෙන ලෙඩ වලටත් එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ කාරණාවත් වක්ගඩු රෝගය තියෙනවා කියන එක හඳුනා ගැනීමට මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමේ කැසීම සහ ආහාර රුචිය අඩුවීම. මේ වක්ගඩු රෝගයේ උච්චතම අවස්ථාව වෙන්න පුළුවන්. සමේ කැසීමක් ඇති වෙන්නේ වක්ගඩු වලට ලොකුවට හානි වෙලා රුධිරයේ බරපතල ලෙස අපද්‍රව්‍ය එකතු වෙලා ඒ අපද්‍රව්‍ය නිසා සමේ කැසීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි ආහාර රුචිය අඩු වෙනවා. මේ ලක්ෂණ ආවට පස්සේ අන්තර්ජාලයේ ඔස්සේ කිසිම සෙවීම් කර මොනවාද බෙහෙත් කියලා හොයගෙන ඉන්නේ නැතුව කෙලින්ම ළඟම තියෙන හොඳම වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ රෝග ලක්ෂණ කියලා රුධිරය පරීක්ෂා කරගෙන අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් වලට එහෙම නැත්නම් අවශ්‍ය කරන බෙහෙත් වලට යාම තමයි වැදගත්ම කරුණ වන්නේ. තමයි වැදගත්ම කොටස කතා කරන්න යන්නේ. හේතුව රෝග ලක්ෂණ දිහා බල ඉඳලා අපිට වක්ගඩු අමාරුව තියෙනවද නැද්ද කියලා නිර්ණය කරන්න බෑ. ඒ නිසා රෝග ලක්ෂණ තියෙනවද තිබෙනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔබ රුධිර පරීක්ෂණ සහ මූත්‍රා පරීක්ෂණ නිසියාකාරයෙන් කරගත්තොත් සැක නොහැර කියන්න පුළුවන් මොකද්ද තියෙන අමාරුව, මූත්‍රා අමාරුවක්ද, වක්ගඩු අමාරුවක්ද, හෘදය අමාරුවක්ද, මොළේ අමාරුවක්ද, මොන අමාරුවක් තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන් වෙනවා. හරියට මූත්‍රා පරීක්ෂණ කරලා, ලේ පරීක්ෂණ කරලා දැන ගැනීම තුලින්. වක්ගඩු හානිලාද කියලා දැනගන්න පුළුවන් පළවෙනි පරීක්ෂණය තමයි සීරම් ක්‍රියේටිනින් පරීක්ෂණය. වක්ගඩුවක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න හොඳම පරීක්ෂණයක් හැටියට මේ සීරම් ක්‍රියේටිනින් පරීක්ෂණය අපි හඳුන්වනවා.
ක්‍රියාට්නින් කියලා කියන්නේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයේදී එළියට දාමන එක අතුරු ඵලයක්. එහෙම නැත්නම් නිපදවන අපද්‍රව්‍යයක්. මේ අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණ දුරට තියෙනවද කියන එක තමයි සාමාන්‍යයෙන් ක්‍රියාට්නින් පරීක්ෂණයකින් කරන්නේ. ඒක තිබිය යුතු ප්‍රමාණය මෙන්න මේ අගයක. ඔබට රූපනාමයේ දිස්සෙනවා මේ අගයකට වඩා වැඩියෙන් තිබුණොත් අනිවාර්යයෙන්ම ඔබට වග්ගොඩු මාරුව තියෙනවා. එතකොට වග්ගොඩු ටික නාරක් කළා කියන මැසේජ් එක කන්ෆර්ම් කරලා දැනගන්න පුළුවන්. එතෙන් සිට අපිට සිද්ධ වෙනවා අවශ්‍ය කරන ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා යොමු වෙන්න. ඊළඟ පරීක්ෂණය තමයි EGFR පරීක්ෂණය. මේක සරලව කිව්වොත් වක්ගඩුව රුධිරය පිරීමේ හැකියාව ඇස්තමේන්තු කිරීමට වක්ගඩුවේ රුධිරය පිරීමේ හැකියාව ඇස්තමේන්තු කිරීමට මේක පාවිච්චි කරනවා. එතකොට EGFR ගේ අඩු වෙනවා කියන්නේ වක්ගඩු ක්‍රියාකාරීත්වයේ ඉතාමත්ම අඩු මට්ටමක තියෙනවා කියන එක තමයි. ඒ නිසා වයස, ලිංගිකත්වය, ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ලිංගිකත්වය වෙනත් කරුණු ඊළඟ පරීක්ෂණය තමයි EGFR පරීක්ෂණය කියලා කියන්නේ. EGFR කියලා කියන්නේ සරලවම කිව්වොත් මේක වක්ගඩු රුධිරය පෙරීමේ හැකියාව ඇස්තමේන්තු කිරීම. ඊළඟ පරීක්ෂණය තමයි EGFR පරීක්ෂණය කියලා කියන්නේ. මේකෙන් කරන්නේ වක්ගඩුවෙන් රුධිරය පෙරීමේ සම්භාවිතාව පෙරීමේ හැකියාව ඇස්තමේන්තු කිරීම තමයි මේක අපි යොදාගන්නේ. මේක EGFR ගේ අඩු වෙනවා කියන්නේ EGFR ගේ අඩු වෙනවා කියන්නේ වක්ගඩුවේ රුධිරය පෙරීමේ සම්භාවිතාව අඩු වෙනවා. එහෙම වුණාට පස්සේ ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි කියලා තමයි ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි වක්ගඩුව හානි පැත්තට බලපාන ලක්ෂණයක් කියලා තමයි හඳුන්වනු ලබන්නේ. ඊළඟ පරීක්ෂණය තමයි යූරින් ඇල්බුමින් සහ ක්‍රියැටිනින් රේටියෝ කියන පරීක්ෂණ. විශේෂයෙන්ම යූරින් ඇල්බුමින් to ක්‍රියැටින් රේටියෝ එහෙම නැත්නම් ACR පරීක්ෂණය මගින් මූත්‍රාවල ඇල්බුමින් නම් ප්‍රෝටීනයක් තිබෙන ප්‍රමාණය පරීක්ෂා කළ හැකියි. මූත්‍රාවල ඇල්බුමින් වැඩි වීම රුධිර පරීක්ෂණ වලට අමතරව මූත්‍රා පරීක්ෂණයන් ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම රුධිර පරීක්ෂණ වගේම මූත්‍රා පරීක්ෂණ කිරීමත් වැදගත් වෙනවා. මූත්‍රා පරීක්ෂණය වලදී විශේෂයෙන්ම යූරින් ඇල්බුමින් පරීක්ෂණය එහෙම නැත්නම් ක්‍රියැටිනින් රේටියෝ අගය පරීක්ෂා කිරීම මෙහිදී සිදු කරනවා. මේ මූත්‍රා මගින් තමයි සිදු කරනු ලබන්නේ. මූත්‍රාවල ඇල්බුමින් වැඩිවීම වක්ගොඩු පෙරීමේ පද්ධතියට හානියක් වෙලා කියලා තියෙන ඉඟිය ලබා දෙනවා. ඒ නිසා විශේෂයෙන් දියවැඩියාව හෝ අතිරිතර පීඩනය වැනි වක්ගොඩු රෝගී අවදානම වැඩි කරන තත්ත්ව තිබෙන පුද්ගලයන්ට මෙවැනි පරීක්ෂණය ඉතාමත්ම වැදගත් වෙන්න පුළුවන්. යූරින් රවුටින් එහෙම නැත්නම් යූරින් රූටින් එක ඇනලයිසිස් කරන එක. ඊළඟ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය. මේකෙන් සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා කිඩ්නි අල්ට්‍රා සවුන්ඩ් එකක් නිර්දේශ කරන්න පුළුවන්. මෙයින් වක්ගොඩවල ප්‍රමාණය සහ ව්‍යුහය, ගල් හෝ මූත්‍රා පිටවීම මාර්ගයේ අවිරතා වැනි දේවල් ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක බලවන ඔයාලට වැදගත් කරුණක් කියනවා මේ යන්නේ. ඒ තමයි රෝග ලක්ෂණ හෝ තිබුණා කියලා අවසාන වශයෙන් මේ වීඩියෝවෙන් ඔබට කියන්නේ වක්ගොඩු රෝගය ගැන මුල් අවධියේදී කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන්න පුළුවන්. ඒ නිසා ඔබට ඉහත සඳහන් කරපු රෝග ලක්ෂණ තියෙනවා නම් ඉහත සඳහන් කරපු ඒ පරීක්ෂණ ටික කරගෙන වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඔබ පැහැදිලි විනිශ්චයක් ගන්න ඕනේ ඔබට වක්ගොඩු මාරුව තියෙනවද කියන එක. ඒ නිසා වෙන අතුරු මාර්ග කෙටි මාර්ග හොයන්න එපා. එකම මාර්ගය තමයි ඉහත රෝග ලක්ෂණ තියෙනවා නම් පරීක්ෂණ ටිකක් කරගෙන ඒ සියල්ලම අරගෙන සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න. ගිහිල්ලා ඔබට ඔහු කියා දෙයි නිවැරදිව බෙහෙත් ගන්න ආකාරය. මේ වීඩියෝ වලින් කරන්නේ ඔබව සෞඛ්‍ය සම්පන්නව රැක ගැනීමට පෙළඹවීමක් විතරයි. වීඩියෝ වල තුල තියෙන සියල්ලම අහලා බලලා ඔක්කොම කරලා ඒ තුල ජීවත් වෙලා බෙහෙත් කර ගැනීමට යන්න එපා. වෛද්‍යවරයෙක් හම්බ වෙලා බෙහෙත් ටික ලබා ගන්න. එහෙනම් සුබ රදිරියක්. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. ඔබට